අයිබෝවන් කියලා පිළිගන්න මගේ YouTube channel එකට. ඔයාටත් මහජන බැංකුවේ උකස් කරපු රත්තරන් බඩු තියනවද? බැංක් එකට ගිහින් පොලිමේ ඉඳලා පොලි ගෙවන්න කම්මැලිද? දැන් ඒක super easy. People's Web app එකෙන් ගෙදර ඉඳන්ම පොලි ගෙවන්න පුළුවන්. මුලින්ම People's Web app එක download කරගන්න ඕනේ. දැන් බලමු මේකේ account එකක් හදාගන්න විදිහ. මුලින්ම මේ විදිහට app එක open කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඔයාලා මුලින්ම මෙතනින් යන්න ඕන online registration කියන එකට. ඊට පස්සේ එනවා පළවෙනි පියවර විදිහට account type එක අහනවා. මගේ account type එක saving account. ඒකින්ද මම saving account දෙනවා. ඊට පස්සේ ඔයාලා account number දෙන්න මේ විදිහට. ඊට පස්සේ අහනවා identity type. මම මේ වෙද්දි national identity card number එක කියලා select කරනවා. මගේ identity card number එක දෙනවා. continue කරන්න. දෙවෙනි පියවර විදිහට term and condition කියවා tick එක ඔබන්න. ඊට පස්සේ continue කරන්න. පියවර විදිහට මෙතනින් ඔයාලා කැමති ෆොටෝ එකක් select කරගන්න. ඒ ෆොටෝ එක හොඳට මතක තියාගන්න අත්‍යවශ්‍ය වෙනවා. print place එකට ඔයාලගේ නම දාගන්න. lead code එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ continue කරන්න. හතරවෙනි පියවර විදිහට new username, new password, re-enter new password. username එකට ඔයාලගේ identity card number එක දාගන්න. password එකට characters 8ක් උපරිම 12ක password එකක් හදාගෙන continue කරන්න. අන්තිම පියවර විදිහට People's Bank account එක හදද්දී බැංක් එකට ලබා දීපු ෆෝන් නම්බරේ හරි ඊමේල් එකට OTP එකක් ගෙන්න ගන්න පුළුවන්. ඔයා කැමති එක select කරලා request OTP කියන එක ඔබන්න. OTP එක enter කරලා continue කරන්න. දැන් account එක හදලා ඉවරයි. login කියන එක උඩ touch කරලා ඔයාගේ username එකයි password එකයි දීලා login වෙන්න. account එක හදලා ඉවරයි. ඒත් මේකේ full access ගන්න ළඟම තියෙන People's Bank එකට ගිහින් කියන්න People's Web app එකේ ගනුදෙනු කරන්න limit එක හදලා දෙන්න කියලා. බැංකුවට ගිහින් limit එක හදාගත්තට පස්සේ උකස් බඩු වලට පොලිය ගෙවන ආකාරය දැන් බලමු. මුලින්ම phone in service වලට යන්න. ඊට පස්සේ third party phone in payment වලට යන්න. ඊට පස්සේ serial number එක, branch code එක, transaction code එක. මේ details තියෙනවා. බැංකුවෙන් ලබා දීලා තියෙනවට ලොකු කොලයක්. ඒ කොලේ මේ details ටික තියෙනවා. ඊට පස්සේ මේ වගේ details ටිකක් පෙන්නනවා. මෙතන තියෙන රතු පාටට ඔයාලට මේ මාසෙට අය කරන පොලි ප්‍රතිශතය සහ පොලි මුදල, ඊට පස්සේ රත්තරන් බඩුව තිබ්බ එක්කෙනාගේ නම තියෙනවා. අර වගේ සීරියල් නම්බරේ තියෙනවා, ගත්ත ගාන තියෙනවා. මේ වගේ ඩීටේල්ස් තමයි පෙන්වන්නේ. ඔයාලා ගෙවන්න ඕන මුදල ටයිප් කරලා next කරන්න. කලින් වගේම OTP එක ගහලා confirm කරන්න. ඊට පස්සේ ගෙවීම සාර්ථකව සිදු වෙනවා. මේ වගේ useful වීඩියෝ ඕන නම් like කරන්න, comment කරන්න, subscribe කරන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.